හෙලෝ කොහොමද ඔයාලට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද මගේ යාළුවෝ හැමෝටම හිතන පතන හැම දෙයක්ම ඉෂ්ට වෙන නිදුක් නිරෝගී සුවය ලබන සතුට සැනසුම හැමදාම රැඳෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් නම් ඉතින් හැමෝම අවුරුදු සමරලා ඉවරයිනේ නේද? මුලින්ම කියන්න ඕනි මට සති දෙකකටත් වැඩි කාලයක් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. හේතු ගොඩක් තිබුණා. එකක් තමයි ගොඩක් වැඩි වුණ කාලයක් ගෙදර මමයි බබාලා දෙන්නයි විතරයි හිටියේ. අම්මා වැඩට යනවා, තාත්තත් වැඩට ගිහිල්ලා හිටියේ. ඊට පස්සේ බබාව ඉස්කෝලේ අරන් එන්න ඕනේ. ඉතින් ওই දේවල් එක ඇත්තටම වීඩියෝ කරගන්න කාලයක් තිබුණේ නැහැ. අනික අවුරුදු කිට්ටුවනේ තිබුණේ. ඉතින් අස්පස් කරන වැඩ ඔය හැම ගොඩක් තිබුණා. ඉතින් ඒ නිසා වීඩියෝ එකක් කරගන්න කාලයක් තිබුණා. ඔය අතරමැද මම පුංචි වීඩියෝස් එහෙම ගත්තා. ඊට පස්සේ අවුරුදු ඔන්න මෙන්න කියලා හස්බන්ඩ්ගේ තාත්තා කොළඹ වැඩට ගිහින් ඉඳලා ගෙදර ආව උණ හැදිලා. ඉතින් ලේ එකක් එම චෙක් කරලා බලද්දී තාත්තට ඩෙන්ගු කියලා තමයි රිපෝට්ස් ආවේ. ඊට පස්සේ තාත්තව හොස්පිටල් ඇඩ්මිට් කරන්න වුණා. ඉතින් අපි අවුරුදු සමරන්නේ නැහැ කියන ඒකේ තමයි හිටියේ. මොකද තාත්තා හොස්පිටල් නවත්තපු නිසා. ඒත් ඉතින් දෙවියන්ගේ පිහිටෙන් තාත්තට එහෙම ලොකුවට මේ අර ඩෙන්ගු බරපතල විදිහට තාත්තට තිබුණේ නැහැ. සාමාන්‍ය මට තමයි නෝමල් තමයි තිබුණේ. ඉතින් බෙහෙත් මුකුත් කරෙත් නැහැ. අර අපි ගොඩ වෙදකම් කියන්නේ. ඉතින් එහෙම දෙන්න පුළුවන් දේවල් අපි දුන්නා. හොස්පිටල් එකෙන් නම් මොකොත්ම බෙහෙතක් දීලා තිබුණේ නැහැ. ඒත් ඉතින් තාත්තව නුරලි හොස්පිටල් එකේ දවස් කිහිපයක්ම නවත්තලා තිබ්බා. මේ දවස් දෙකක් හරි 3ක් හරි හිටියා. ඊට පස්සේ ඉතින් රිපෝට්ස් අරගෙන බලලා ඒවා නෝමල් නිසා අවුරුදු ඔන්න මෙන්න කියලා. අප්‍රේල් 11 වෙනිදා තාත්තගේ ටිකට් කැපුවා. ඉතින් තාත්තා ටිකට් කපලා ගෙදර ආවට පස්සේ තමයි අපි මේ කැවිලි පෙවුණා සාමාන්‍ය මට්ටමට පොඩ්ඩක් හදලා ඉතින් අවුරුදු සමරන්න ඉතින් තීරණය කළේ තාත්තා හොඳ වුණ නිසා. ඉතින් අර තාත්තට ඇඟට පණ නැති ගතිය එහෙම ඉතින් ටික දවසක් යනකම් තිබුණා. දැන් නම් හොඳටම හොඳයි. තාත්තා හොඳින් ඉන්නවා. ඉතින් තාත්තා ගෙදර ආපු නිසා තාත්තා හොඳ වෙනවා. ඉතින් අපි අවුරුදු නම් සැමරුවා. ඉතින් මට ඊට කලින් මේ වීඩියෝස් මේ කරගන්න බැරි වුණා. වෙලාවක් තිබුණෙත් නැහැ. ඔය කරදරයි. අනික මට මූඩ් එකක් තිබුණෙත් නැහැ. මේ ඒ නිසා ඉතින් අපිට කාලෙන් කාලෙට තියෙනවා නේද එහෙම. කලින් නම් මම ආසාවෙන් නිකම්ම වගේ වීඩියෝස් ගත්තා. මොනුම් පහුගිය ටික කාලෙම මට වීඩියෝ කරන්න හිතුනේ නැහැ. ඒක අනේ මන් දැයි කියන්න. මේ දැන් නම් ආපහු හරි. දැන් ආයෙ වීඩියෝ කරන්න හිතෙනවා. ඒත් මෙහෙම වෙන්න හොඳ නෑ කවුරුත්. අපි මොකක් හරි දෙයකට ආසාවෙන් ඒ දේ කරනවා නම් ඒක ඉලක්කයක් යාගෙන ඒ දේ කරන්න ඕනි. ඉතින් අපි මිනිස්සුන්ට නේද හැමෝගෙම දුර්වලකම් වැඩි අඩුපාඩු තියෙනවනේ. ඒව හදාගෙන අපි ඉස්සරහට යන්න ඕනි. ඉතින් මමත් මගේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ඉතින් තීරණය කළා. ඉතින් කොහොම හරි මේ පාර අවුරුදු කිහිපයකටම කියන්නේ මම මැරි කරලා ආවත් හරි මේ අප්‍රේල් අවුරුද්දකට හස්බන්ඩ් ගෙදර ඉන්නේ මේ පාර තමයි. ඉතින් ඒකත් මට ගොඩක් සතුටුයි. ඉතින් අපි ප්ලෑන් කරගෙන හිටියා අවුරුදු වලට මේ මගේ ගමේ ගෙදර යනවා කියලා මාතලේ. ඒත් ඉතින් මේ තාත්තා සනීපුණ නිසා ඒ හැමදේම අපිට මේ අතරමැද නවත්තන්න සිද්ධ වුණා. ඉතින් තාත්තා ගෙදර ආවත් ඉතින් පොඩි ඉතින් ප්‍රශ්න නිසා ඉතින් යන්න බැරි වුණා. ඒකට දුකයි. ඉතින් ගෙදර යන්න බැරි වුණා. ඒ වුණාට අපේ මගේ නංගිගේ හස්බන්ඩ්ුයි ආලගේ යාළුවෝ වගේකුයි අවුරුද්දට ඉතින් අපේ ගෙදර ආවා. යාළුවා ඇවිදින්න යන්න ආවා. ඉතින් මල්ලිලා දෙන්නට නම් එන්න බැරි වුණා අප්පච්චිටයි. ලොකු මල්ලිට නිවාඩු තිබුණේ නැහැ. චූටි මල්ලි සිරිපාද යන දාගෙන හිටියා. ඒ නිසායි නැහැ.
නංගිලා අපේ ගෙදර ආවා. ඉතින් ඔයාලා මුලින්ම දැක්කේ මගේ අවුරුදු දවසේ ඒ පුංචි පුංචි වීඩියෝස් ගත්ත ඒවා අපි කොහොමද අවුරුදු දවස ගත කරේ කියලා. ඊට පස්සේ අවුරුදු දවස ලනකොටම මගේ දෝනිට උණ හැදිලා යාගේ බඩ පුරවලා දාලා බඩේ ඒ අමාරුවට යට උණ ගත්තා. ඉතින් අපි 15 වෙනිදා උදේම ගියා දෝනිට බෙහෙත් ගේන්න. බෙහෙත් අරගෙන නංගිලා එන නිසා ගෙදරට අවශ්‍ය කරන බඩු ටිකකුත් අරගෙන ආවා. 15 වෙනිදා හවස වෙනකොට නංගිලා ගෙදර ආවා. ඇත්තටම එතනින් එහාට නම් වීඩියෝ මොකුත් ලොකුවට ගන්න බැරුණා එදා දවසේ 15 වෙනිදා දවසේ. ඊට පස්සේ අපි නංගිලා නුවරඑළිය ඇවිදන්න යන්න තමයි ආවෙත්. නංගිලා එනකොට නුවරඑළියට හොඳටම වහිනවා. ඒ නිසා නංගිලා හැමම අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා අපි ඉතින් එදා දවස රෑ කාලා බීලා ඉතින් අපි අපේ ගෙදර ඉඳලා පහුවෙනිදා උදේ 16 උදේම අපි පිටත් වුණා. ගෙදරින් උදේ කෑම එහෙම අරගෙන අපි ගියා ඇල්ලේ. අපි ප්ලෑන් කරගෙන ගියේ එදා දවසේ ඇල්ල නයිනාෂ් ගිහිල්ලා රාවණායල ගිහිල්ලා කුඹල්වෙල ගිහිල්ලා කියන්නේ එදා රෑ හොටෙල් එකක නැවතිලා පහුවෙනිදා පහු ගෙදර එනවා කියලා. ඒත් ඉතින් උනේ හත්පසින්ම වෙනස් දෙයක්. අපි ඉස්සරෝම මේ දැන් ඇල්ල බලන්න යන්න ඕනේ කොට ඔක්කොමලා ඇල්ල කිව්වට නංගිලා කිව්වේ නැහැ ඇල්ල කොහාටද යන්න ඕනේ කියලා. ඉතින් ඇල්ල කිව්වම සාමාන්‍ය ලොකේෂන් දාගෙන අපි ගියා. අන්තිමේදී අපි ගියේ ඉස්සරෝම රාවණායල බලන්න. රාවණායල ළඟට ගියා. ඒ යනකොට ඇල්ල ටවුන් එකේ ඉඳලා රාවණායල ළඟට යනකම් මාරම විදිහේ ට්‍රැෆික් එකක් තිබුණේ එදා. කොහොමද රාවණායල බලන්නත් ගියා. බලලා ආපහු රාවණායල ළඟ ඉඳලා ඇල්ල ටවුන් එකට එන්නත් පුදුමම ට්‍රැෆික් එකක් තිබුණේ. අපි කොහොම හරි පැය 4ක් විතර ට්‍රැෆික් එකේ හිටියා. ඊට පස්සේ හොඳටම වහින්න පටන් ගත්තා. ඒකෙන් ඉතින් අපිට එදා දවසේ කොහෙවත්ම යන්න බැරි වුණා. කොහොම හරි හැන්දෑවේ 6යි අපි ඇල්ල ටවුන පහු කරද්දී ඉතින් එදා ආයේ කොහෙවත් යන්න බැරි වුණා වැස්සත් එක්ක. ඊට පස්සේ ඉන්න තැනක් බලවුවා. ඉන්න තැනක් හොයාගන්නත් මාරම අමාරුයි. අපි කලින් බුකින් දාලා ආවෙත් නැහැ. ඔක්කොම ෆුල්. ඊට පස්සේ බොහොම අමාරුවෙන් අපි රූම්ස් 3ක් මේ හොයාගත්තා රෙස්ටෝරන්ට් එකක. මේ තියෙන්නේ අපි නැවත රූම් එක නංගිලාටයි අපිටයි අනිත් අපු මේ නංගිලාගේ යාළුවන්ගේ ෆැමිලි එකටයි අපි රූම්ස් 3ක් කරගත්තා. ඉතින් මේ තියෙන්නේ අපේ රූම් එක. හොඳයි මේ රූම් එකත් හොඳයි පිරිසිදුයි ඔක්කොම හොඳයි. ඉතින් මේ අපි එදා දවසේ මේ රූම් එකේ ඉතින් නැවතිලා කෑම ගෙනලා රූම් එකේ තියාගෙන ඉතින් අපි කෑවා. කාලා බීලා වොෂ් දාලා අපි ඉතින් එදා නිදාගත්තා මහන්සිත් එක්ක. ඊට පස්සේ පහුවෙන්දා උදේම නැගිටලා කුඹල්වෙල මහමෙවුනාසපුව බලන්න යනවා කියලා තමයි අපි ප්ලෑන් කරගෙන හිටියේ. මොකද හිතපු විදිහට අද දවසේ දේවල් කරගන්න බැරි වුණ නිසා කොහොම හරි ඉතින් අද දවසේ වැඩ ටික ඔක්කොම හිතපු විදිහට නැති වුණත් පුළුවන් විදිහට මේ දේවල් කරගෙන අපි කාලා බීලා ඉතින් එදා නිදාගත්තා. පහුවෙන්දා උදේ අපි 7:45 විතර වෙනකොට අපි කුඹල්වෙල මහමෙවුනාසපුවට ආවා. අනේ මේක නම් ඇත්තමයි මේ ගිහිල්ලා බලන්නම වටින බලන්න ඕනේ තැනක්. එච්චරට ලස්සනයි. මට ඒක වචනෙන් විස්තර කරන්න බැරි තරම් මාරම ලස්සනයි. ගියපු අය දන්නව ඇති. ඒක පුදුම තරම් ලස්සනයි. අපි ගිහිල්ලා ඉතින් වන්දනාමාන කරලා ඇතුලේ නම් වීඩියෝ ෆොටෝ ගන්න දෙන්නේ නැහැ. අපි ඉතින් එළියේ ලස්සනට ෆොටෝස් වීඩියෝස් ටිකක් අරගෙන අපි ඉතින් ආපහු නංගිලා හැමම බණ්ඩාර වෙලින් එයාලා ආපහු කොළඹ යන්න පිටත් වුණා. අපි ඉතින් ආපහු ගෙදර ආවා 16 වෙනිදා හවස් දවල් වෙනකොට. අපි ඇත්තටම ඉතින් මේ විදිහේ ගමනක් යන්න හිතාගෙන හිටියේ නැහැ. ඉතින් නංගිලා ඇවිදින්න යන්න ආපු නිසා යාලා කිව්වා ඉතින් යාලත් එක්කම අපිත් යමු කියලා. ඉතින් ඒ නිසා ඉතින් අපිත් ලෑස්ති වෙලා ගියා. ඉතින් කොහෙවත් ගියෙත් නැති නිසා. ඉතින්
මේ ගියපු ගමනේ ගොඩාක්ම වියදම් එහෙම සේරම දේවල් අවශ්‍ය දේවල් හැමදේම ගොඩක්ම දේවල් කරේ. ඇත්තටම අපි එහෙම වියදම් කරේ නැතිම තරම් හැමදේම කරේ නංගිගේ හස්බන්ඩ්ුයි ඒ අර අනිත් අප්පු අනිත් අයියයි දෙන්න. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලටත්. ඉතින් අපිටත් මේ විදිහට ලස්සන ගමනක් හරිම සන්තෝෂෙන් ගිහින් ඉඳලා එන්න පුළුවන් වුණා. ඉතින් එහෙම තමයි. ඉතින් ওই දවස් ටික ගත වුණේ. ඊට පස්සේ කුඹල්වල ගිහිල්ලා මම හරිම විශේෂ දෙයක් අරගත්තා මතක හින. ඒක තමයි ඔයාලා අන්තිමටම බුදුපහන ළඟදී දැක්කේ. මම හරිම ආසාවෙන් හිටියේ යශෝදරා මාතාවගේ පින්තූරයක් හෝ පිළිමයක් හෝ අරගෙන වන්දනා කරන්න. ඉතින් පිළිමයක් තිබුණේ නැහැ. ඒ විදිහේ පින්තූරයක් තිබුණා යශෝදරා මාතාවට වන්දනා කරන ගාථාවක් ලියලා ඒකේ තේරුමක් තියෙන. ඉතින් ඒකක් මම ගන්න ගියත් මේ මටයි අපේ නංගිටයි අර අපු අනිත් ෆැමිලි එකේ අක්කටයි අපි තුන්දෙනාටම ඒ අපු අර අනිත් නංගිලාගේ යාළුවන්ගේ ෆැමිලි එකේ අයියා අපි තුන්දෙනාටම ඒ පින්තූර තුනක් අරගෙන දුන්නා. ඉතින් අයියෝ ආටත් ගොඩක් පිං. ඒ පින්තූරේ අරගෙන ඇවිල්ලා මම ඒක තියන්න සුදුසු ස්ථානයක් තාම හදාගන්න බැරි වුණා. මගේ හස්බන්ඩ් මට ලබන මාසේ බුදු කණුවක් අරගෙන දෙනවා කියලා කිව්වා. ඉතින් බුදු පහන තියෙන තැන ලස්සනට හදන්න හිතාගෙන ඉන්නවා මම. ඒ හදාගත්තාම යශෝදරා මාතාවගේ පින්තූරයත් ෆ්‍රේම් කරලා එතනින් තියලා වන්දනාමාන කරන්න හරි ලස්සනට හදා ගන්න ඕනේ. එතකන් මම බුදු පහන ළඟින් බිත්තියේ ඒ පින්තූරය අලවලා දවස් ටිකේ ඉතින් දින ගමන්ම වන්දනාමාන කරනවා. ඉතින් ඒක තමයි මම මේ ගමන ගිහිල්ලා මතක හිටින්න ගත්ත විශේෂම දේ. අවුරුදු vlog එකේදී මේ විදිහට තමයි ඉවර වෙන්නේ. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. මුත් සරණයි ඔයාලට.